ඊස්ට් එකෙන් තේ හැලි දෙකක් අපිට ඕන වෙනවා. එතකොට මේ තියෙන ලුණු එකෙන් තේ හැඳි එකක් මම අරන් තියෙනවා. තව අපිට ඔය මේස හැලි දෙකක් ඕන වෙනවා. මට ඒක මෙතනදී නම් කියන්න අමාරුයි. ඔයාලා රෙඩි කරගද්දි ඒකත් රෙඩි කරගන්න. එතකොට මේ තියෙන්නේ මද රස්නේ උණු වතුර. මද රස්නේ උණු වතුර කියන්නේ ගොඩාක්ම උණු වෙන්නත් බැහැ. මේක ඇත්තටම අර ඇඟිල්ල දැම්මම චුට්ටක් රස්නේ තේරෙන ගානට ඒ ගානට රස්නේ තිබුණාම ඇති. දැන් අපි අර ගත්ත මද රස්නේ වතුරකට ඊස්ට් එක දාගන්නවා. ඊස්ට් එකත් එක්කම සීනිත් දාගන්නවා. ඒ දෙකම එකතු කරලා හොඳින් මික්ස් කරලා අපි මේක චුට්ටක් විනාඩි 10ක් විතර අපි තියාගන්න ඕනේ ඊස්ට් එක ඇක්ටිව් වෙන්න. අපි බලමු ඊස්ට් එක ඇක්ටිව් වෙලාද කියලා. දැන් මේ විනාඩි 10කට පස්සේ තමයි මම මේක බලන්නේ. ඊස්ට් එක මම මේක හොඳට ඇක්ටිව් වෙලා තියෙනවා මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ වගේ බබල්ස් ඇවිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ හොඳට ඊස්ට් එක ඇක්ටිව් වෙලා. දැන් ඊස්ට් එකට පාන් පිටි ලුණු තෙල් අර මම කලින් කිව්ව ප්‍රමාණ වලින් මේ විදිහට දාගෙන හොඳින් මික්ස් කරගන්න ඕනේ. මට ලුණු ටික දාලා තෙල් දාන්න අමතක වුණා. මට මික්ස් කරද්දී තමයි මතක් වුණේ මම තෙල් ටික දාගත්තේ නෑනේ කියලා. ඒ මතක් වෙච්ච වෙලාවේ මම තෙල් දාගත්තා. ඔයගොල්ලන් අමතක කරන්නේ නැතුව අනිවාර්යෙන් තෙල් මේස හැඳි දෙකක් දාන්න. මේ වෙලාවේ ඔයගලන්ට ඔලිව් ඔයිල් පාවිච්චි කරන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහටම හොඳින් මික්ස් කරගන්න මේ විදිහට. මේක චුට්ටක් ඇලෙන ගතියක් තියෙන එක වැඩි ගණන් ගන්න එපා. මේක හරියටම විනාඩි 10ක් හොඳට නීට් කරගන්න ඕනේ. ඒ හින්දා මම මේ වගේ කටින් බෝඩ් එකක් මම තියාගන්නවා. කටින් බෝඩ් එකට මේ වගේ පිටි චුට්ටක් මම ඇඩ් කරගන්නවා. ගොඩක් වැඩි කරගන්න යන්න එපා. මොකද මේකට පිටි ගොඩක් දැම්මොත් එහෙම අර ඩෝ එකේ පදම පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මම මේ පෙන්නන විදිහට හොඳින් විනාඩි 10ක් නීට් කරගන්න ඕනේ. විනාඩි 10ක් නීට් කරගත්තට පස්සේ ඩෝ එක ඉලාස්ටික් ගතියක් එනවා. ඒක තමයි හරිම පදම. ඒ වෙනකන් අපි නීට් කරගන්න ඕනේ. ඩෝ එක හොඳින් නීට් කරගත්තට පස්සේ අපි මේක ඩබල් වෙනකන් තියාගන්න ඕනේ. ඒකට මම බෝල් එකට මේ විදිහට තෙල් චුට්ටක් දාගෙන ඩෝ එක මේ විදිහට තියාගෙන ඩෝ එක උඩිනුත් මම තෙල් චුට්ටක් දාගෙන උණුසුම් තැනකින් තියලා තියන්න ඕනේ මේක ඩබල් වෙනකන්. අමතක කරන්න එපා මේක හොඳට කවර් වෙලා තියෙන්න ඕනේ. ඒක පැත්තකින් තියලා අපි යමු දැන් ටොමැටෝ පේස්ට් එක හදාගන්න. පීස් එක හදන්න අනිවාර්යෙන් ටොමැටෝ පේස්ට් එකක් ඕනේ. අපි බලමු ටොමැටෝ පේස්ට් එක හරියටම කොහොමද හදාගන්නේ කියලා. මේ ටොමැටෝ පේස්ට් එකට ඕනේ ඉන්ග්‍රීඩියන්ට්ස් මේ තියෙන්නේ. පේස්ට් එක හදාගන්න ඉස්සෙල්ලාම අපි තක්කලි ටික හොඳින් තඹ ගන්න ඕනේ. තඹ ගන්න කලින් මම මේ වගේ තක්කලි ටික පොඩ්ඩක් මේ වගේ හතර පැත්තට කපා ගන්නවා. එතකොට අපිට අර තක්කලි වල තියෙන පොත්ත හරිය ලේසියෙන් ඉවත් කරගන්න පුළුවන්. කලින්ම වතුර එකක් රත් වෙන තියලා තිබ්බ දැන් ඒක රත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ තක්කලි ටික අපි හොඳින් වතුරකට දාලා හොඳින් තඹ ගන්න ඕනේ. තක්කලි ටික තඹගෙන මම අරගෙන ආවා. මේ තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති පොත්ත ටිකක් ඉවත් වෙලා තියෙනවා. මේක නිවුණාට පස්සේ ඉවත් කරගන්න හරිම ලේසි. තක්කලි ටික උණුවෙන් බ්ලෙන්ඩ් කරන්න බැරි හින්දා ඒ ටික මම ටිකක් නිවෙන්න තියලා චිකන් එක හදාගන්න තමයි ආවේ. මේ චිකන් එකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි තියෙන්නේ. ඔයාලට පේන ඇති මම මෙතන චිකන් එක පොඩක් සීසන් කරලා අරන් තියෙනවා. මේකට මම ලුණු, ගම්බෙරිස්, මිරිස්, සෝයා සෝස් දාගෙන තමයි සීසන් කරගෙන තියෙන්නේ. දැන් අපි චිකන් එක හදාගන්න රෙඩි වෙමු. ඉස්සෙල්ලාම අපි පෑන් එකකට මේ වගේ තෙල් ටිකක් දාගෙන හොඳින් රත් වුණාට පස්සේ මේ විදිහට චිකන් ටික ඇඩ් කරලා හොඳින් බැද ගන්න ඕනේ. මම මෙතනදී චිකන් ටික ගොඩාක් බැදගන්නේ නැහැ. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත. සමහර අය චිකන් ගොඩාක් බැදිලා කන්න කැමති, සමහර අය චුට්ටක් අමුවට වගේ කන්න කැමති. ඒක හින්දා ඔයාලට කැමති විදිහකට ඒක බැදගන්න පුළුවන්. චිකන් ටික මේ ගානට බැදුනට පස්සේ කෑලි මිරිස්, සෝයා සෝස්, චිලි පේස්ට් මේ තුන එකතු කරලා හොඳින් මික්ස් කරගන්නවා. මම මේ එකතු කරගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් වල ඇත්තටම ප්‍රමාණවල් දැම්මේ නැහැ. මොකද මේක මං හදන්නේ මගේ රස අනුවනේ. ඒක හින්දා ඉතින් ඔයගොල්ලන්ගේ රස අනුව ඒවා එකතු කරලා හදාගන්න පුළුවන්. ඇත්තටම මමත් මේ දේවල් දාන්නේ මගේ හිතේ තියෙන ප්‍රමාණවල් වලට. දැන් මේ ටික හොඳින් බැදුනට පස්සේ මම මේ තක්කලි සෝස් තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ ඒකත් හොඳින් මික්ස් කරගන්නවා. මේ විදිහට ටිකක් බැදුනට පස්සේ මම සීනි එකතු කරගන්නවා. මේ වෙලාවේදී සීනි ගොඩක් එකතු කරගන්න එපා. මොකද තක්කලි සෝස් එකතු කරලා තියෙන නිසා ඒකෙත් පොඩි පැණි රසක් තියෙන නිසා සීනි ගොඩක් දැම්මොත් එහෙම ලොකු පැණි රසක් එන්න පුළුවන් චිකන් එකේ.
මේ වෙද්දි චිකන් එක හොඳට කුක් වෙලා තියෙන්නේ. අපි දැන් ලිප ඔෆ් කරගන්නවා. චිකන් එක මම වෙන බෝල් එකට දාලා පෑන් එක අරන් ආවා ටොමැටෝ පේස්ට් එක හදන්න. මම චිකන් එක හදලා ඉවර වෙද්දි තක්කාලි ටික හොඳින් නිවිලා තිබ්බ. ඒකින්ද මම ඒකත් බ්ලෙන්ඩර් කරගෙනම ආවා. මේ විදිහට පෑන් එකට මම තක්කාලි ටික මේ විදිහට දාගෙන කෑලි මිරිස්, ලුණු, ටොමැටෝ සෝස් එකතු කරගෙන හොඳින් මික්ස් කරගන්නවා. මේ ගානට හොඳට කුක් වුණාට පස්සේ මේ වෙලාවේදී මම පිරිස් කුඩු චුට්ටක් එකතු කරගන්නවා. ටොමැටෝ පේස්ට් එක හොඳට තික්කට තියෙන නිසා අර තක්කාලි වල තියෙන වතුර ගතිය ඒ වතුර ගතිය නැති වෙනකම මම චුට්ටක් මේක හොඳට කුක් කරගන්නවා. මේ වෙද්දි ටොමැටෝ පේස්ට් එකත් කුක් වෙලා ඉවරයි. ටොමැටෝ පේස්ට් එකත් අයින් කරගෙන මම ඒකත් අරගෙන ආවා ඔයාලට පීසා ටොපින් එකට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා කියන්න. මේ තියෙන ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් මෙතන මම අරන් තියනවා ලුණු ගෙඩියක ප්‍රමාණයක්. මේ තියෙන්නේ මාළු මිරිස්. සැර කන්න කැමති අයට නයි මිරිස් එකතු කරගන්න පුළුවන්. තව මම අරන් තියනවා තක්කලි ගෙඩියක ප්‍රමාණයක්. මේ තියෙන බ්ලැක් ඔලිව් ඒක ඉතින් ඔයගොල්ලන්ට ඕනෙම නම් දාගන්න පුළුවන් නැත්නම් නම් අවශ්‍යම දෙයක් නෙවෙයි. මේ තියෙන අපි හදාගත්ත ටොමැටෝ සෝස් එක සහ චිකන් එක. දැන් අපි මේ ටික තියලා අපි යමු පීට්සා ඩෝ එකේ තත්ත්වය බලන්න. මේ තියෙන හරියට පැය දෙකකට විතර පස්සේ මට පැය දෙකක් වගේ තමා ගියේ පීට්සා ඩෝ එක මේ විදිහට එන්න. පීසා ඩෝ එක මම නැවත විනාඩියක් විතර මේ විදිහට නීට් කරගන්නවා. නීට් කරගෙන මේ විදිහට ඩෝ එක බෝල් එකේ මම තියලා සතුවට මම ඔයිල් ටිකක් මේ වගේ ඇප්ලයි කරගත්තා. පීසා ඩෝ එක පීසා එකට අවශ්‍ය විදිහට හරි පදමට ඇවිල්ලා තියෙනවා. මේගොල්ලන්ට පේනවා ඒක නිකන් ඉලාස්ටික් එක වගේ ඇදෙනවා. දැන් මේ විදිහට අපි පීසා කැටියට ඩෝ එක දාගෙන මේ විදිහට කැටියේ ප්‍රමාණයටම අපි මේ රොටි එක හදාගන්න ඕනේ. ඒක අතින්ම අපි කරනවා නම් තමයි හොඳ රෝලින් පින් පාවිච්චි කරන්න නැතුව. පීසා රොටි එක මේ විදිහට හදාගත්තට පස්සේ කෑරුප්පකින් මෙන්න මේ විදිහට කරගන්න ඕනේ. දැන් අපේ පීට්සා එකේ අවසාන ටිකට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේ ටොපින් ටික දාගන්න තමයි යන්නේ. ඉස්සෙල්ලම පීස් එකට අපි ටොමැටෝ පේස්ට් එක තමයි එකතු කරගන්න ඕනේ. මේ විදිහට මම ටොමැටෝ පේස්ට් එක ඔක්කොම ටික පීට්සා එකට එකතු කරගෙන මේ විදිහට හොඳින් රොටි එකේ ගා ගන්නවා. ටොමැටෝ පේස්ට් එක හොඳින් මේ වගේ රොටි එකේ ගාගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකට චීස් ඇඩ් කරන්න ඕනේ. මට ඉස්සෙල්ලා පීට්සා එකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කියද්දි මට චීස් එක කියන්න අමතක වුණා ඔයාලට. චීස් අනිවාර්යයෙන්ම පීට්සා එකක් හදද්දී ඕනේ. හැබැයි ඉතින් මෙහෙම ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත. සමහර අය චීස් කන්න කැමති නැති අයත් ඉන්නවනේ. ඒ අයට චීස් එක ඇඩ් නොකර ඉන්න පුළුවන්. මෙතනදී මම ඇඩ් කරන්නේ මොසරෙල්ලා චීස් එක. මේකට තියෙන චෙඩර් චීස්, පාමසන් චීස් මේ ඕන එකක් අපිට ඇඩ් කරගන්න පුළුවන්. මම ටිකක් චීස් වැඩිපුර එකතු කරගන්න මොකද මම චීස් කන්න කැමති නිසා. දැන් මම චීස් එකතු කරාට පස්සේ දැන් මේ එකතු කරන්න හදන්නේ අපි අර ඉස්සෙල්ලා හදාගත්ත චිකන් එක. මම මේ චිකන් එක මේ අතින්ම එකතු කරගන්නවා. මොකද මේ හැන්දකින් වගේ එකතු කරගන්න ගියොත් අපිට හරියට එක දාගන්න බැහැනේ. ලස්සනට තැනින් තැන ඒකින්ද මම අතින්ම දාගන්නවා. මේ විදිහට හදාගත්ත චිකන් ඔක්කොම ටික මම මේ පීට්සා එකට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අපි කලින් රෙඩි කරගත්ත ලුණු, මාළු මිරිස්, නයි මිරිස්, ඔලිව් මේ සියල්ලම අපි පීස් එකට ලස්සනට එකතු කරගමු. වැඩ ටික ඔක්කොම ඉවරනාට පස්සේ මේක තමයි අවුට්ලුක් එක පීට්සා එකේ.
සෙන්ටිග්‍රේඩ් අංශක 200 පැය කාලක් ෆ්‍රී හීට් කරගත්ත අවන් එකකට පීට්සා එක දාලා විනාඩි 20ක් බේක් කරගන්න ඕනේ. මේ විදිහ අවන් එකෙන් අවන් එකට සමහර විට වෙනස් වෙන්න පුළුවන්. ඒක චුට්ටක් ඕගොල්ලන් විමසිල්ලෙන් ඉන්න. මේ තියෙන්නේ පීට්සා එක බේක් වුණාට පස්සේ තියෙන අවුට්ලුක් එක. මේක මම දැන් මේ විදිහට කපා ගන්නවා. මේ බලන්නකො මේකේ චීස් ටික එහෙම හොඳට මෙල්ට් වෙලා තියෙනවා. දැන් මම මේ හදන්නේ පීට්සා එකේ රස බලන්න. පීට්සා එක හිතුවටත් වැඩිය හොඳට ඇවිල්ලා මාරම රසයි. චීස් ටිකේම හොඳට මෙල්ට් වෙලා තියෙනවා. මේ පේනවනේ. ඉතින් ඔයාලට මේ වගේ තවත් රසවත් රෙසිපීස් දැනගන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් දවසකින් හම්බ වෙනකන් හැමෝටම bye.